දේශයේ පෝෂණය වෙනුවෙන් උරදෙන ඇය. ඇත්තට මම මේ ආයතනයට ජොයින් වෙනකොටත් එකම කාන්තා නියෝජනයේ හිටියේ මැනේජරියල් සෙක්ටර් එකේ. කොම් පිරිමි තමයි වැඩ කරන්නේ මගෙත් එක්ක. එකම කාන්තාව මගේ ඩිපාර්ට්මන්ට් එකේ ඉන්න මම විතරයි. මායක සේවකයෝ පිරිමි 150ක් ඉන්නවා. නමුත් මම තමයි පළවෙනි සේවිකාව. මට තිබිච්ච විශාලතම අභියෝගය කාන්තාවක් විදියට ඔබට මේ කරන්න හැකි වේද කියන එක. පිරිමි පාර්ශ්වයට වැඩිය කාන්තාවට ඕන ප්‍රෙෂර් එකක් දරාගෙන වගකීමකින් වැඩ කරන්න පුළුවන්. අනිත් එක තමයි ට්‍රස්ට් එක. පාන්දර 4 මාට නැගිටලා මගේ දරුවෝ දෙන්නවයි මගේ මහත්තයාවයි ඒ ඔක්කොම ඒගොල්ලන්ට අදාළ ඒවා අරේන්ජ් කරලා දීලා මම උදේ පාන්දර 6 මාට ගෙදරින් එනවා. රෑ යන්නේ 8 මාට විතර ගෙදර. මගේ මහත්තයා නෑ. මගේ දුව ඉන්නවා. දැන් අවුරුදු 22ක් වෙනවා. මේ ආයතනයෙන් තමයි මම හැමදේම කරන අධ්‍යාපනයේ කටයුතු දුවගේ. දැනට මගේ තාත්තා රෝගාතුරව සිටින්නේ. පවුලේ එකම දියණිය වශයෙන් මට ලොකු වගකීමක් තියෙනවා මගේ තාත්තගේ රෝගය සුව කරගන්න. දරුවා ගැන තමයි බලාපොරොත්තු වෙන්නේ. එයාව යම්කිසි තැනකට ගෙනාවා නම් මට එච්චරයි ඕනේ. සේවකයෝ 100 ගාණක් වැඩ කරන ෆැක්ටරි එක කාන්තාවක් විදියට මගේ ඉන්න එක්ස්පර්ටයිස් ටීම් එකත් එක්ක එකතු වෙලා ටීම් එකක් විදියට වැඩ කරන හින්දා මට ලොකු චැලෙන්ජර්ස් වලින් යම්කිසි රිලීෆ් එකක් තියෙනවා. මම හිතනවා වගකීම් වැඩි වෙන්න අපි ඒක ගැන වොරි වෙනවට වැඩිය ඒ ගැන ආඩම්බර වෙන්න ඕනේ. ඒ සඳහා අවශ්‍ය වන්නේ තමන් තුළ ඇති කැපවීම, ආත්ම විශ්වාසය සහ අභියෝග වලට මුහුණ දීමේ හැකියාව. ක්වොලිටි ප්‍රොඩක්ට් එකක් අපි සමාජයට දෙනවා කියන්නේම සමාජය නිකම්ම පෝෂණය වෙනවා. ඒ වගේම දේශීය පෝෂණය කිරීමේලා කාන්තාවන් විදියට අපි අප කැපවී සේවයේ නිරත වෙනවා. මෙවන් කාන්තාවන් දහසකුත් දෙනාගේ ශක්තියෙන් සරන්ඩිප් ෆ්ලාමල්ස් දේශයේ පෝෂණය කරලීමේ උතුම් අරමුණ වෙනුවෙන් අප කැපවී සිටී. එවන් උතුම් අරමුණු වෙනුවෙන් අප කැපවෙන කාන්තාවන්ට නිසි ගෞරවය ලබා දෙමු. මෙවර කාන්තා දිනය වෙනුවෙන් සවස්ථා පණිවිඩයක්. සරන්ඩිප් දේශයේ පෝෂණය.